හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න සියදිවි හානි කරගෙන. සීඩී වික්‍රමරත්න කියන්නේ දක්ෂතාවය උපරිම පෙන්නලා පොලිස්පති තනතුරට ගියපු පුජ්‍යලයක් නෙමෙයි. දක්ෂතාවයට වඩා දේශපාලන හයියෙන් ඉස්සරහට ආපුවාම දේශපාලන ගැතිකමින් ඉස්සරහට ආපුවාම තනතුරු ගත්තාම වෙන්නේ අදාළ දේශපාලකයන්ට ඕන විදියට Taman නටන්න ඕනේ. අදාළ දේශපාලකයෝ කියන දේවල් කරන්න ඕනේ. එහෙම කරපු කීපයකටම මේනෝට පරීක්ෂණ පවත්වාගෙන යනවා CID එක විසින්. ඒක ප්‍රධානම එකක් තමයි පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය තොරතුරු වසන් කිරීම යටතේ සීඩී වික්‍රමරත්නට පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ පරීක්ෂණ යටතේ සීඩී වික්‍රමරත්න CID එකට කට උත්තර දීලා තියෙනවා. සාරා ජස්මින්ගේ DNA පරීක්ෂණ දෙතුන් පාරක්ම පරීක්ෂණ කරන්න කියලා ඉහළ දේශපාලන බලධාරීන් Tamanට තර්ජනය කරා කියලා. සීඩී වික්‍රමරත්න දුන්නු සාක්ෂි මත හෙට අනිද්දා නොබෝ දිනකදී පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව එළියට එන නියමිතව තිබුණා. කාට හරි දේශපාලකයන්ගේ උමනාව මත කවුරු හරි වැඩක් කරොත් එම ඒ වැරද්ද ඉස්සරහට ඔප්පු වුණොත් අනාගතයේ දවසක ඒකේ ප්‍රතිඵලයක් විදිහට දේශපාලකයා නෙවෙයි උට ගොට්ටල්ලප එක ඌට ගැතිකම් කරපු එක ඌ දේශපාලකයේ උමනාව ඉටු කරපු එක තමයි දංගෙඩියට යන්නේ. يعني ඌ වැරද්ද පිළිඅරන් හිරේගි නැත්තම් එහෙම නැත්තම් ඌ සියදිවි හානි කරගත්තේ නැත්තම් ඊළඟ ප්‍රතිඵලය වෙන්නේ ඌව ඝාතනය කිරීම. ඒක තමයි කපිල චන්ද්‍රසේනට උනේ. ඒ විතරක් නෙවෙයි සීඩී වික්‍රමරත්න සහ හරක්කට අතර ගණදිනුවක් තිබුණා කියලාත් මේ වෙනකොට කතාවක් එලට ඇවිල්ලා තියෙන්නේ. මොකද නඳුන් චින්තකනහොත් හරක්කටාගෙන් මේ වෙලාවේ සල්ලි ගත්තේ කවුද කියලා හරක්කටා කියන්න පටන් අරන් තියෙන්නේ. එතකොට ඒ ලිස්ට් එකේ මේ සීඩී වික්‍රමරත්නත් ඉන්නවා කියලා කතාවක් තියෙනවා. පෙන්ෂන් ගිහිල්ලා ගෙදර ඉන්නකොට තමන් කරපු බලු කුප්පවැර ටික, ජඩවැර ටික ඔප්පු වෙලා අන්තිම කාලේ හිරගෙදර ළඟින්න වුණොත් එම තමන්ගේ තනතුරු මොකද? තමන් දන්නවා තමන් ජීවත් වෙලා ඉන්න කාලේ තමන්ගේ තනතුර පාවිච්චි කරලා තමන්ට තනතුරු වලින් උසස් වීම දීපු දේශපාලකයන්ගේ ඕනෑපාකම් ඉටු කරාට පස්සේ තමන්ගේ හිත හෘද සාක්ෂිය දන්නවා. තමන් කරපු බලු කුප්ප වැඩ මොනවද කියලා, තමන් කරපු අසාධාරණ වැඩ මොනවද කියලා, තමන් කරපු වැරදි මොනවද කියලා. ඒවා එකින් එක ඔප්පු වෙනකොට තමන්ගේ හෘද සාක්ෂිය තේරුම් ගන්නවා තමන්ට මොකද්ද වෙන්නේ කියලා. ඒ තීන්දුව తీරන එන්න කලින් සමහර විට සීඩී වික්‍රමරත්න සියදිවි විනාහගත්තා වෙන්න පුළුවන්. මොකද හිටියත් හිර යන්න ඕනේ. එහෙම නැත්තම් Tamanට වැරදි වැඩ කරන්න කියපු දේශපාලකයෝ පාව දෙන්න ඕනේ. ඇත්ත කියලා. එහෙම නැත්තම් සාක්ෂි Taman ළඟ තියාගෙන Taman සියදිවි විනාහා ගන්න ඕනේ. එහෙම නැතුව පාව දුන්නොත් වෙන්නේ Tamanගේ හත්මුතු පරම්පරාවගෙන්ම අර දේශපාලකයෝ පලි ගන්නවා. ඊට කලින් සීඩී වික්‍රමරත්න මරුණ වෙන්න පුළුවන් නේද? දක්ෂතාවයේ මත ඉස්සරහට යන්නේ නැති දේශපාලකයන්ට ගැතිකම් කරන පාතල අපරාධකාරයන් එක ඩීල් දාගෙන සල්ලි හොයන පොලිසියේ අනිත් නිලධාරීන්ටත් මේක හොඳ පාඩමක්. හොඳම වැඩේ කියන්නේ සීඩී වික්‍රමරත්න සියදිවි අහගත්තා නම් සීඩී වික්‍රමරත්නට හිටපු පොලිස්පති විදියට රාජ්‍ය ගෞරවය හම්බෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි සියදිවි හානි කරගත්තා තමන්ගේ වයිෆ්ට පෙන්ෂන් එක හම්බෙන්නේ නැහැ. තමන් කරපු වැරදි තමන්ගේ පස්සෙන් කොහෙලා කරේ පන්නනවා. පුළුවන් නම් මේව බලවත් හැදෙන්න ඉතින්.